මේ තව හෙට යට හරිද බලන්න මේ උස මචං කෙලින්ම තියෙනවා මගේ කපුවටත් තරහ උසල මේ මඩත් එක්ක වැලි තියෙන්නේ යට මඩ උඩ වැලි මේ බලන්න මෙතන හොලනවා යටින් ගදන මචං මං ඉන්නේ ගිරිදෙල වැවේ හරිද මේ වතුර අඩු වෙලා තියෙන්නේ ඔය දන්නේ නැති වැව් වල ඇවිල්ලා නාන්න එපා බිලි ගන්නවා කියලා කියනවා නේද මම ඔකට උදාහරණයක් පෙන්නන්නද දැන් බලන්න මෙන්න මේ හරිය තනිකර වතුර අඩුයිනේ හරිද ඔයාලා නිකමට හිතන්නකෝ මෙන්න මේ මට්ටර වතුර තිබ්බා කියලා හරිද වතුර පැහැදිලි නැති කාලේ මේ මට්ටර වතුර තිබ්බා උඹලා ඇවිල්ලා මේ හරිය ආතල් එකක් දාලා උයාගෙන කාලා නාන්න දෙනවා මේ හරිද දැන් ඔම් බලන්න මේ හරිය ඔන්න මේ සාමාන්‍ය අවිදන් යන පුළුවන් වතුර නැහැ හරිද මේ හරිය වතුර නැහැ සහ දැන් අර ටික බලන්න අර ටිකත් වතුර නැහැ මේ මෙන්න මේ තියෙන ගොඩ බිමේ ඉඳලා මේ පැත්තේ මේ පස් ටිකටත් මේ අඟල් දෙක විතර මේ මෙතන මේ අවිදන් වල පුළුවන් අඩිවාරක් තමයි තියෙන්නේ හරිද කියන්නේ මේ මෙතනත් වතුර නැහැ මචං හරිද මේ ටිකත් වතුර නැහැ මේ හරිය කන්ද ඉතින් දැන් උඹලා දැන් ඔහොම එනවා මචං හරිද මේ හරිය බහැලි ඉවරලා මෙහෙම එනවා හරිද අවිදන් ආතල් එක එනවා මේ හරිය යට නැහැ නේ මචං මේ මෙතන මේ චූටි පොඩි වලක් තියෙනවා මේ බලන්න වලක් තියෙන්නේ මෙතන මචං චූටි හරිද දැන් අඩි 20 විතර පොඩි වලක් තියෙන්නේ ඕම් බලහන් මේ වල කොච්චර යටයිද කියලා හරිද මේ වල මම අවිදන් යන්නේ උඹ බලන්න මේ වල කොච්චර යටයිද කියලා හරිද මම මේ ලීයක් දාන්නේ හරිද උඹ බලන්න මේ ලීය දැම්මට මේ මෙතන මෙච්චරක් යටයි මචං මේ තව හෙට යටයි හරිද උඹ බලන්න මේ උස මචං කෙලින්ම තියෙනවා මගේ පපුවටත් තරහ උස එනනේ මෙච්චරක් තෙමිලා තියෙන්නේ මගේ පපුවටත් තරහ උසයි මෙතන උඹලා නිකමට හිතහන් මෙන්න මේ හරියේ අඩි දෙකක් තුනක් වතුර තියෙන කාලෙක හරිද අඩි දෙක තුනක් වතුර තියෙන කාලෙක මෙහෙම වතුර තියෙන මට්ටමක උඹලා මේ හරියෙන් බහැලි කරලා මෙහෙට ආවට පස්සේ මේ වලට මෙටිච්ච ගමන් මොකද වෙන්නේ මේකේ මඩ තියෙන්නේ බා හරිද මඩ සහ මේ හරිය මචං අඩි දෙක තුනක් වතුර කියලා කියන්නේ කෙලින්ම මෙතන අඩි 10ක් විතර වතුර මචං අනිවාර්යෙන් උඹලා මේකට වැටිච්ච ගමන් මචං ගොඩ යට යනවා පීන ගන්න බැරි එකෙන් යට ගිහිලි වෙලා මේ මඩේ ඉරිච්ච ගමන් මේ මඩ තියෙන්නේ මේ වලයේ ඔක්කොම ඇවිල්ලා මඩ රොන් මඩ එකතු වෙච්ච ඒවා තියෙන්නේ කෙලින්ම ඉවරයි මචං ගොඩේමක් නැහැ හරිද ඊට පස්සේ දැන් අර මේ මොනවද හීන පොද වුණා කියලා ඉවරලා වීඩියෝ එකක් දාන්න තමයි තියෙන්නේ දන්නේ නැති වැව් වල ඇවිල්ලා මචං ආතල් එකේ නිකන් චණ්ඩි වගේ නාන්න යන්න එපා හරි මේ ගම් වල තියෙන වැව් මචං බිලි ගන්නවා කියන්නේ ඒකයි මේ පේනවනේ බලන්න මේ වැව හිඳිලා තියෙන තනින් තන කොච්චර වතුර වලවල් තියෙනවද කියලා මේ අර හරිය කඳු මෙතන වලක් හරිද අර අතන පස් කන්දක් මෙතන අඩි 6ක විතර වලක් මේ එනවනේ තියෙන ඉතින් වැව. එතකොට උඹලා ඇවිල්ලා මේ හරිය උයාගෙන කාලා ආතල් දැම්මා වගේ නෙමෙයි නාන්න බහපු ගමන් ඉවරයි මේ හරිය. ඒ අනිවාර්යෙන් පිට ගම් වල ඇවිල්ලා නානවා නම් ඒ ගමේ කෙනෙක්ගෙන් අහලා දන්න තැනකින් හොඳ තැනකින් කරදරයක් නොවන තැනකින් පරිස්සමෙන් නාගෙන ඵලයල්ලා. හරිද මේ හරිය දැන් මචං යට නැහැ හරිද? හැබැයි මං ඉස්සල්ලා පෙන්නපු වල අන්න අතන තියෙනවා. හරිද බලන්න ගොඩ බිම ඉඳන් කොච්චර එතෙන්ද ළඟයිද කියලා. මේ හරිය යට නැහැ හරිද මේ හරිය යට නැහැ හැබැයි අතන යටයි පට්ට යටයි. හරිද උඹලා නිකමට හරි ඉදහන්කෝ දන්නේ නැති කාලෙක උඹලා අවිල්ල මචං මේ පැත්තෙන් ඔහොමම ආවා හරිද මේ පැත්තෙන් මෙහෙම ඇවිල්ලා එකෙක් මේ පැත්තට ආවා අවුලක් නැහැ යට නැහැනේ අනිත් උඹලා අනිත් උන් ටික බහිනවා මේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා හිතන්න මේ පැත්තෙන් කෙලින්ම වතුර අඩි දෙක තුනක් තියෙයි අර පැත්තෙන් මෙහා ගමන් අඩි 10ක් 12ක් වතුර මේ ගාමච රොම් මඩ කියන්නේ නේද මඩත් එක්ක වැලි තියෙන්නේ යට මඩ උඩ වැලි මේ වල විතර අකුල යනවා එතනින් ආ දානවා කාලිසම දෙවෙනවා අනිකර පට්ට යට යනවා මෙතන මේ එතන පට්ට මඩ වල ඒ ගමේ උන්කින් අහලා බලලා ඉවරලා සේෆ්ටි තැනකින් හොඳ තැනකින් පරිස්සම් ඇත් තැනකින් නාබල්ලා ආයි ඉතින් බඩු බනිස් තමයි ඉතින් ගෙදර යන්න වෙන්නේ නැහැ. ඒකත් ඔළුවේ තියාගෙන ආතල් දාපල්ලා. අස්සනේ වගේ තමයි ඉතින් ඒවා පට්ට ඩේන්ජරස් තැන්.